අයිබෝවන් සුබ දවසක් නිලන්ත බ්ලොග් සමග ඉන්න ඔයාලා හැම දිනකටම ඉතින් අද 2026 මාර්තු 7 වෙනිදා ඉතින් මුලින්ම ප්‍රාර්ථනා කරන්නම් සල්ව බරදාරී දෙවියන් වහන්සේගේ ආශිර්වාදයේ කරුණාව කුවේට් රටේ ආරක්ෂක සවලටත් රජයේ නිලධාරීන්ටත් රජයටත් ඒ වගේම රටේ සිටින සියලුම පුරවැසියන්ට සහ පදිංචකරුවන්ට අල්ලා දෙවියන් වහන්සේගේ සර්ව බලධාරී දෙවියන්ගේ ආශිර්වාදයේ කරුණාව ලැබෙන්න කියලා. ඉතින් මේ தත්ත්වයන් ඉක්මනින්ම සමනය වේවා කියලා අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරමු. ඉතින් ඊයේ දවසේ සන්ධ්‍යා භාගයේදී මධ්‍යම රාත්‍රිය ආසන්නයේ වගේ කුවේට් මාධ්‍යයට ආපු නිවේදන ටිකක් ඔයාලත් එක්ක බෙදා ගන්න තමයි කල්පනා කරේ. ඉතින් ඒක නිසා මේ කුවේට් හදියත් කුවේට් ආරක්ෂක අංශත් ඔබව රකින්න 24 පැය පුරාම කටයුතු කරන බව ආදරයෙන් මතක් කරන්න ඕන. ඒ සියලුම රජයේ නිලධාරීන්ටත් ආරක්ෂක අංශවල සියලු දෙනාටමත් ශ්‍රී ලාංකික අපගේ ගෞරවය පුද කරන්නත් මේක අවස්ථාවක් කරගන්න. ඉතින් මෙන්න මේ විදිහට කියනවා දේශ සහගත කටකතා පතුරු හැරීම සම්බන්ධයෙන් රාජ්‍ය නඩු පවරන දෙපාර්තමේන්තුව 13 දෙනෙකු විමර්ශනය කරා. කුවේට් මහජන නඩු පැවරීම විවෘත කර ඇත. නිකායික ආරවුල් සහ ප්‍රචණ්ඩත්වය අවුලාලීමට කරන ඇමතුම් ඇතුළුව ප්‍රවෘත්ති ප්‍රකාශ සහ දේශ සහගත කටකතා අන්තර්ජාලය හරහා පතුරුවා හැරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 13 දෙනෙකු සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරලා තියෙනවා. ජාතික චිත්ත ධෛර්යය දුර්වල කිරීම, මහජන භීතිය ඇති කිරීම සහ සන්නද්ධ හමුදාවන්ගේ ආරක්ෂක සූදානමට හානි කිරීමද අන්තර්ගතයේ අරමුණක් වෙලා තියෙනවා. නීතිපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ විත්තිකරුවන් නඩු විභාගයේ තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. ජාතික සමගිය මහජන ආරක්ෂාව සහ සමාජ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමේ වැදගත්කම මහජන පැමිණිල්ල අවධාරණය කළ අතර ඩිජිටල් වේදිකා භාවිතා කරන විට වගකීම් ඉටු කරන ලෙසත් ව්‍යාජ හෝ හානිකර අන්තර්ගතයන් පැතිරවීමෙන් වළකින ලෙසත් පුරවැසියන්ගෙන් සහ පදිංචකරුවන්ගෙන් ඉල්ලා සිටි. 13 දෙනෙකුට ඔන්න කටයුතු නීතිමය කටයුතු කුවේට් ආරක්ෂක අංශවලින් අරගෙන තියෙනවා. ඒක නිසා අනවශ්‍ය කතා අනවශ්‍ය දේවල් සමාජගත කරන්න එපා කියලා ලාංකිකවලගේ ආදරයෙන් ඉල්ලනවා. විශේෂම කාරණාවක් තියෙනවා. ඒක රට කුවේට් එකේ ඉන්න හැම දිනාටම වැදගත් වෙයි කියලා හිතනවා. මිසයිල සූම්බුම් වලින් වළකින්න සහ සැකසහිත වස්තුන් වාර්තා කරන ලෙස කුවේට් හමුදාව ආරක්ෂක අංශ ජනතාවගෙන් මහ ජනතාවගෙන් ඉල්ලා සිටි. කුවේට් සන්නද්ධ හමුදාවේ සාමාන්‍ය කාර්ය මණ්ඩල පුරවැසියන්ගෙන් සහ පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ රොකට් හෝ විදේශී වස්තුන් වැටීම නිරීක්ෂණය කළහොත් ආරක්ෂක උපදෙස් දැඩි ලෙස අනුගමනය කරන ලෙස. සෑම කෙනෙකුගේම ආරක්ෂාව සාධක කිරීම සඳහා නිකුත් කරන ලද මහජන උපදේශනයකදී එවන් වස්තුන් අතිශයින් භයානක විය හැකි බවත් ඒවාට හානි කළහොත් ළඟා වූත් පුපුරා යා හැකි පුපුරන ද්‍රව්‍ය අඩංගු විය හැකි බවත් අනතුරු අඟවලා තියෙනවා. පුද්ගලයන් එම වස්තුව හෝ ඒ වැටි ඇති ස්ථානයට ළඟා නොවිය යුතු බවත් සෑම විටම ආරක්ෂිත දුරක් තබා ගත යුතු බවත් බලධාරීන් අවධාරණය කළා. අනවශ්‍ය අවදානම් වළක්වා ගැනීම සඳහා සහ බලධාරීන්ට තත්ත්වය ආරක්ෂිතව හැසිරීමට ඉඩ සැලසීම සඳහා එවැනි ස්ථාන වටා එක්රැස් නොවන ලෙස මහ ජනතාවටද උපදෙස් දෙන ලදී. එම ස්ථානයේ ඡායාරූපගත කිරීමෙන් හෝ සමාජ මාධ්‍ය වේදිකා හරහා කටකතා සහ තහවුරු නොකළ තොරතුරු පතවරවා හැරීමෙන් වළකින්නේයි උපදේශනය තවදුරටත් අනුතුරු අඟවලා තියෙනවා. එවැනි සිදුවීමක් පිළිබඳව වහාම 98.9.2.3.3.7.3 හදිසි අංකයට අමතා අදාළ බලධාරීන්ට වාර්තා කරන ලෙස පදිංචකරුවන්ගෙන් සහ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටි. ප්‍රදේශයෙන් ඉවතට යාම, අන් අය ළඟට යාම වැළැක්වීම සහ බලධාරීන්ට වහාම දැනුම් දීම ජීවිත ආරක්ෂා කිරීමට සහ විශේෂිත කණ්ඩායම්වල කඩිනම් ප්‍රතිචාරයක් සහතික කිරීමට උපකාරී වන බව නිලධාරීන් අවධාරණය කරලා තියෙනවා. ඉතින් මොනියම් දෙයක් බදුටුවහොත් ඒක 98යි 92යි 33යි 73 අංකයට කතා කරලා කියන්න ඕනි. එහෙම නැත්නම් 112ට කතා කරලා කියන්න. කුවේට් ආරක්ෂක අංශ දැනුවත් කිරීම අපි හැමගේම වගකීමක්. ඒ වලකට යන්න එපා. ඒවා ඡායාරූපගත කරලා සමාජ මාධ්‍යවල දාන්න එපා.
ඒක නිසා ඒක අපි හැම දෙනාගේම වගකීමක් විදියට තමයි කියන්න වෙන්නේ. ඒක නිසා අනවශ්‍ය බියක් ඇති කරගන්නත් එපා. කුවේට ආරක්ෂකංශ ඔබවත් රටත් අපිවත් හැම දෙනාම ආරක්ෂා කරන බව විශ්වාසයෙන් ඉන්න. ඒක තමයි කියන්න තියෙන්නේ.